මේ කවුද සරම ගලවන්නේ? එනෝ කියන්න මේ එනෝ අර කමලත් ඇවිල්ලා අන්න බලන්න අර කමල ඇවිල්ලා අක්කිලව්වා මේ ඔහෙව මෙහෙට ගෙන්නාවෙන්නේ කවුද කියලා දන්නවද? සෙරෙප්පු දෙක ගලව කමල එක්කන් එනෝ කමලා. අයියේ. කමල ඉන්නවද රාතන? ඉන්නයිනේ. සම්පත් කරොත් කරන්නේ මේ වගේ වැඩ. කොහෙන්ද මේ ඔය කොහමද එදා ඉඳන් අපි දැන් යාදු කරේ. එදා ඉඳන් කියන මේ සරන් කොටයක් ගහගෙන සම්පත් වගේම ඇවිල්ලා දෙන්නේ වේදිකාවට. කලිසමක් කරේ නගෙන කොටකයිසමක් කරේ. ඔහුගේ මියාගේ මල්ලේ කලිපත්තු වලනේ අර ඒ මල්ලේදී කලිපත්තු දෙකම කලින් ගහ. නැති වුණා සම්බ වුණා. සරම ඉදිවිලා. මම මේ කියන්නේ අඩුම ගානේ නිව් ජෙනරේෂන් එක වගේ කොටකයිසමක් ඇද සබද්දයක් දාලා හරියන්නේ නැහැ. කොට කර තමයි ඇදලා තියෙන්නේ. කොහෙද? ඒක වෙන්නේ නැහැ දැන් මෙතන. ගමේ ගතිය අරින්න බෑ. මේ අද වැඩේට එනවට එක හෙලා විරුද්ධ වෙච්ච එකෙක් හිටියා. මම දන්නවා. එදා ඉඳන් විරුද්ධ වුණා. අර උස එකෙක් ඉන්නේ බෑන්ඩ් එකේ. කවුද? ඒක අර උස එක කන්නාඩි දෙක දාලා අර කැමති එදා ඉඳන් විරුද්ධයි. නෑ ඌට අවුල තියෙන්නේ ඔයා ඇවිල්ලා වැඩේ කරගෙන ගියාට පස්සේ බෑන්ඩ් එකට ඌ අයින් කරලා හොයාගනින් කියලා. එහෙම එකක් දිදි. එහෙම කොටක් උදැලි. රත්නේ සරම පිම්බිලාද නේ වටේ. හරි. හරි මේක අල්ලගෙන හරි හදා. ඔය ඇද ගන්නකො ඉස්සර. ගන්න එපා. මේ ගලව රෙදි ගලවන්නේ නැහැ මේ තැබිලි ගෙඩියක් දෙති. සෝරි. රත්නේ ඕව හිතාමතා කරන දේවල් ඈ මිනිස්සු ඉතලා මක්කේ මාත් කතා කරන්නේ. නෑ මේ අර කට්ටිය අහන්නේ තැඹිලි ගෙඩියක්ද කියලා මේ නෑ බඩ ගෙඩියක් ඒ. අවුලන්නේ. ඔහොට මේ වෙලාව ගිහිල්ලා තියෙන මක්කයි මේ කතා කරන්නේ හත්තලාවේ. කොහෙද වෙලාව ගිහිල්ලා තියෙන්නේ? ඊ ගිහිල්ලා තියෙන්නේ. හරි ගිහිල්ලා නම් ඉතින් ප්‍රශ්න ඉවරයිනේ. වෙලාව ගිහිල්ලා නම් ඉතින් අපි මොනව කරන්නේ? ප්‍රශ්න ඉවරයිනේ. අපේ පොලිසිය රෝහණ මහත්තයා ඉන්න අපේ ගමේ. එයා ඒකිට වෙයි කියන්නේ. ඔයාලට chance එකක් දෙනවා කිව්වා. අවුලන්නේ. ඔව්. එහෙනම් මේ ඌරව යාළුවෝ ටික මතක් කරන්න ඕනේ ඌරව මිතුරු කැල මෙයා වෙනුවෙන් අනුග්‍රහය දුන්නා. මෙච්චර වෙලා හිටියේ ඕක මතක් කරන්නේ කියලා. ඔව්. මේ හත්වලා මේ නම් වැඩේ කරගෙන යන්න මේ පස්සේ අපි කියමු හර්ෂ තමයි කිව්වේ ගෙන්නන්න එපා කියලා. එහෙනම් ඔහෙට ඕන එකක් කරගන්න ඕක මේ මගු. කරගන්න. නා කපන අනෝඩා වැස්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා පස් නැවතුමට වෙලා අපට පොට නතර වෙන කල්පලමින් ආත දිහා අපි හිටියේ පුරුද්දක් වාගේ සත්‍යද පුරා අපි හිටියේ පුරුද්දක් වාගේ සත්‍යද පුරා අමතන අංක මගේ අවහිර කෙදලන්නට ඔබ හට ඒ තරමට වඩක් කෙරුවද මම පොඩි හදි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද තව එක පාරක් මා හමුවන්නට එනවද නා කපන අනෝඩා වැස්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා පොත නතර වෙන කල්පලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් නාගේ සතර පුරා අපි හිටියේ පුරුද්දක් නාගේ සතර පුරා ඉස්සර ජයන්තිර කියපුවා නේ ඔය. ඉස්සර ජයන්තිර කියපුවා නේ ඔය. ඔව් මොකද කියන්නේ අද ඇවිල්ලා නේ අද. අද ඇවිල්ලා නේ ජයන්තියක්. මක්කද ගෙදරින් ඉන්න ගෑවෙක් කරන්නේ මෙතෙන් ඔය ලෙක්ක ගන්නේ හොරාල්ලන්න කිව්වා. අනේ වැඩ මාත් කතාර බඩේ ඉන්න පාඩි වැඩි කර ගන්න දෙන්නේ ආද කො බල්ලා බල්ල කොහෙද වේදිකා? බල්ලා ඔහෙ ඉන්නේ වගේ මෙහාට මේ ජයන්තියක් ඇවිල්ලා. අත්තලා මේක අවුදිමි ඔය ගෙදේ නේද ජයන්තියා ඔහෙ නිකන් කතා කරන්නේ අර මේ ඔය මොකද දැක්කේ නෑ අර වගේ. කලුව කියන වගේ චාමර. කො මේ කලුව කියන වගේ චාමර. කොහින්ද ආවි මම දැක්කේ නෑ ජයන්ති වෙනස් වෙලා අද සැලුන් ගිහිල්ලා නේ. ඔය ගෙදරට එන්න එපයි කියලා කිව්වලු. මේ කොහොම හරි අපි කිව්වහම කොටකයිසමක් හදාගන්න කියලා. බල්ලෝ නැගිලි මෙතන අද කමන්නේ මෙහෙට විමක්කටි මම දෙන්නේ ඉතින් දුන්නේ මොකටද මොකක්ද කරන්නේ ඔන්නේ ඩිලූෂන් කයිලා දෙන්නේ. ඒත් එක්ක අපේ කියලා මේ අක්කලා මේ මනුස්සය සින්දු කියලා ගමලා ගිහලා ගහපන් ඔන්නේ එහෙම කියන්නේ
කවන්න. ඔහෙ දෙන්නේ හරි ඒ වටේ. ඔහේ කැමති එකක් අහන්න උඹලකට දැන්. වට්ටක්කා. පැටිපට කරේ කියන් දෙපයට පාඩු වඩන් අපේ පට කට පුරවනවා. රැසි පට කියමින් සීතලයට ගැහිමින් හකුතෙල කන්ද නගිනවා. රැසි පට කියමින් සීතලයට ගැහිමින් හකුතෙල කන්ද නගිනවා. උඹලකට වට්ටක්කා. අමිනවාට නෑ. දැන් හොඳේ කපුලිය. ඔන්න කූඩැල්ල ආනේ මෙනේ. ආහා. ඒ වඩන්න. පොඩි පැටිය කාලේ මගේ හොඳ තරුණ කාලේ තවමත් මට සිහි වෙනවා. ලිට ළඟ හරක් ගාලේ සෙල්ලම් කෙරුව තාලේ අම්මප පුදුම හිතෙනවා. වෛරෝ නුඹනාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා. වලිගය කර කවපන් හොඳ හැටි කාය ගනින් ඔන්න බොල කරත් යනවා. වාව් ඩාන්ස්. පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයමගේ මූණ බලනවා. පාසල වෙත යන්නට මිරිමැටි සංගලක් මම පුතේ උඹට අරගෙන දෙනවා. උඹ පෙර ආත්මයක පෙර ඇති මහ පාපෙට ණය මට තවමත් ගෙවපන්. මේ මහ සංසාරේ නොදන්න මනුස්සකම උඹපත් වටහල දීපන්. ඩුගු ආජි මලකල වට්ටක්. ආ. හරි. ඔය දෙකේ ආ. අනේ සරම. මට වාඩු නැති වෙනකොට උඹ නාකි වී එනකොට මම ඒ ගැන දුක් විඳිනවා. උඹ අඩ පන වෙනකොට මස් කඩ මුදලාලිට උඹේ වටිනකම වැඩි වෙනවා. උඹයි මට කන්න දුන්නේ උඹයි මට බොන්න දුන්නේ මම ඒ ගැන දියුරෙනවා. උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා. වැඩි බඩ කරේ තියන් දෙපයට පාඩු වරන් අපේ බඩ කට පුරවනවා. රැසි පට කියමින් සීතලයට ගැහෙමින් හපුතෙල කන්ද නගිනවා. රැසි පට කියමින් සීතලයට ගැහෙමින් හපුතෙල කන්ද නගිනවා. රැසි පට කියමින් සීතලයට ගැහෙමින් හපුතෙල කන්ද නගිනවා. ඇත්තම කියන්න මේ කවුද? කවුද? මේක හදවතේ සංගීත ප්‍රසංගයක්. හදවතින් කියන්න මෙයා ඔයව දන්නවද? මේ ජයන්තිගේ නංගිද අක්කද? කවුද? මම දන්නේ කොහේ මේ ගෙනත් දුන්නේ අත්තලා මම මේක බේරන්න මේ මගේ කවුද? කහන්නේ මොකක්ද? මේක කියන්න ඕනේ මේ. මොකද කියන්නේ? ඔහේ ගෙදරදී මේ දාලා ඇවිල්ලානේ ඔබ. කවුද? එන්න බෑ කිව්වා ඒක ඔහේ. පිටුවති ඔව්. මම ඉවේ මෙතන ඇවිල්ලා මම කෑ- ජීවිතේ දැකන්නේ මෙතන ඇවිල්ලා කෑල්ලක් ලයින් කරගන්න බැර වෙනවයි කියලා ඔහේ එන්න එපයි කිව්වා කිව්වා මේ මේගොල්ලෝ කියන්නේ කරන් ගන්නේ මම හොඳේ. දන්නේ වෙලවත් තියලා මම හරි. මේ ඉතින් දෙයි කිව්වා මම පලිය අත්තලා ඉතින් හත්වලා මේකේ මම බාර මම ගන්නේ. අඳින්නේ අඳුරනෝන. හරි. ඔයා කියන්න මේ කවුද? මගේ මහත්තයා. එහෙනම් අත්තලා මේ පොඩ්ඩක් එල ගහන්නවල මේ කියන මල්ලි හුවක් කියන්න. හුවක් දෙන්න. ජයන්ති
ඔයයිට එන්න එපයි කිව්වද? ඔව් මං ආවොත් මෙතනින් කෙනෙක් එක්ක යන්න වෙන්නේ නැහැ නේ මෙයාට. අත්තල අපි ගෑණි බලාගෙන දැන් වීඩියෝ කරේ ලයිව් එක තියනවා. මේක මේ මාත්‍යෝ සම්පත් පෙන්නන්න සම්පත් මේව පෙන්නන්න. විදා කමන්ඩල බලාගෙන මේ මේගොල්ලන්ගේ අහන්නේ. මේ කවුද? මගේ මහත්තයා. අනේ අත්තල එල ගහන්න ලම්බපන්. අද සරම මගින් ඇඳගත්තේ. මං දන්නෙත් නැහැ මේ කොහෙද මන්ද යනවා කියලා මලකයක් තියනවා කියලා මේ මේ ඇවිත් උලයි. හොයාගෙන ආවේ දැන්. අනේ බොඩු නම් කියලා මම දන්නේ නැහැ අපේ ගෑණි නෙමෙයි. හරි ගෙදර ගිහිල්ලා ප්‍රශ්න ටික බේර ගන්න. දැන් කියන්න සින්දු ටික. හැබැයි තව එකෙක් හිටියා. අන්න අර හාදය මෙන්න මූ. මේ මූ දිලුෂ එන්න මෙපයි. දිලුෂ මොන වුණත් මම පිළිගන්නවා මේ තමයි වයිෆ් මෙයාගේ. මොකද හේතුව යසට කැපෙන ජෝඩුව දෙන්න කතාව කොහොමද? එකම විදියයි. සුපිරි. එකම විදියයි. මේ ලයිව් එක කැන්සල් කරන්නේ කියන්නේ. ඈ? ලයිව් එක කැන්සල් කරන්නේ කියන්නේ ලයිව් කරන්නේ. එහෙම කැන්සල් කරන්න උලංග. මේවා අපි පෞල් ප්‍රශ්න නෙවෙවා. පවුල් පන්නේ මෙන්න මේක දිවිල කොන්නේ මහත්තයා. පෞල් එක්ක කියලා බොරු කියනවා. අද තමයි සරම ගලව ගන්න. ඔව් මේක කැන්සල් කරත් මම පිළිගන්නවා පවුලේ. හලිසම අලි දෙමලි නේ. පවුලේ විදිහට පිළිගන්නවා මම කැන්සල් කරන්නේ ලයිව් ගෙදර ගෑණි බලාගෙන. රයිට් දෙන සදේ. අක්කගේ නේද මන් දන්නේ නැහැ ගාමගොනේ එක කියන එක. ඒ වගේ සන්නත්පුර මොකද කිව්වේ ගෙදර ගෑනු බලන් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙම එක්කන් කියලා ගොඩක් ඉන්නවද? නෑ ගෙදරේ අපේ දයන්ති බලන්න. ගෑනි බලන් ඉන්නවා. ගෑනු නෙමෙයි ගෑනි. හරි බොහොම ස්තුතියි අපේ ඌරව මම අවුරුදු මං හිතන්නේ 8කට විතර කලින් ඇවිල්ලා තිනවා මෙතනම සංගීත ප්‍රසංගයකට. ඉතින් ඒ වගේම නොමිලේ ප්‍රසංගයක් කරනවා කියන හරි අමාරුයි මේ කාලේ අනිත් වර්ෂාව වහින වෙලාවක. ඉතින් ඒකින්ද හෙන ගහන්න වගේ හුවක් කියන්නේ මහත්තයෝ ඌරව අපේ සන්නත්පුර ආදිරි සංගීතයක් වන්නේ. සත්‍ය කරන්නේ. දේශිකයි. රත්නේ හරි ජූල්නේ මට වාර ගාන කරගෙන ඔය මැදදී ළඟෙල බෑටි හොනේ අකුණු ගහන වගේ වදින අන්ද කපා ආසද පාන විලාසේ ආලලු රාපෑ නුඹ පිට ගම් යන්නේ මැදි මේ හරි නාන්න තොටේදී නෑ විහිළු කරන්නේ
ආවන් නැහැ ඉතින් නේරත් නෑ. එන හරි උරු දැල්ලි. හරි ගෙදර කියන. එන ගාන්න කිව්වක් කියන අපේ දඩු පැටියට. දරු පැටිය. දරු පැටිය. අලුත ඔව්, දරු උපන් වගේ. අලුත උපන් බිලින්දා. ඔහේ තව ඉන්නවනේ මේ ඉවිල් නැද්ද? අද කියන්න යනවා ගෙදර රත් බුරිය නෑ. පම්පන් එන ගහන්න. හරි බොහොම ස්තුතියි. ඒ වගේම කියන්න බොහොම ආදරෙයි නැවත වතාව පොලිසිය මහතුරු. අනේ යනවා. බැන්නනේ. මිනිස්සයා අම්මට සී. අද බිමට බෑලා ඉවරයි. රත්නේ අද තමයි අසරණ වෙන එකම දවස. අපේ ගෑණිවන් නෑ නේ ඔච්චර හරි දාන්න. හරි. බොහොම ස්තුතියි. ඒ වගේ පොලිසිය මහතුරු ස්තුතිවන්ත වෙනවා. හරි ඊළඟ එකක් කරමු. ඒකේ තියෙන ඉවරයි මෙතන. එහෙනම් මේ අපේ බොහොම ආදරෙන් ආනන්දලා තව දඩු පැටියෙක් එන්න කිව්වා. එකේ දිලුෂ එන්න කියන්න. යන්නේ තව එක්කෙනෙක් කිව්වා. සින්දුවක් කියන්නේ ඇවිල්ලා ජෝඩි දරු පැටිය ආයේ නේ මේ. එන්න. වෙන එකක්ද? නෑ මිනිහ නේ මේ දරුවේ කත්තලා. ඒක ඉවරයි නේ අන්තිම එකනේ. ඕ අදම තමයි මේව හම්බුනේ. මෙහෙම කරේ අදම තමයි. ඉතින් රොට්ටුම අපේ ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙනවා මේ වරුසාවකත් ප්‍රසංගේ නරඹන්නේ ගැන. හරි සතුටුයි. හෙන ගන්න වගේ හුවක්. ඇහුණි නෑනේ. අවියක් තොල් පෙති මත මුමුණන්නේ. හිමි හිත ඔබ මගේ තුරුලෙත එන්නේ. මොඩේ ගන්න. දතුණක් වී නිදි බඩනෙත් නැරන්නේ. සන්නසාවී ඔබ හද කුටියට එන්නේ. කවියක් වී තොල් පෙති මත මුමුණන්නේ. හිමි හිත ඔබ මගේ තුරුලෙත එන්නේ. දතුණක් වී නිදි බඩනෙත් නැරන්නේ. සන්නසාවී ඔබ හද කුටියට මේ බලන්න. ප්‍රේමය තුන්දෙර තිහිනකි හැමදාම තනුවති යකි මිහිරිය තනුනාම සංසාරෙ මෙරි තුන්දේවි හැමදාම සඳ දෙව්දුව යන්න ගියා නොකියාම සඳ දෙව්දුව යන්න ගියා නොකියාම රත්න පාල යන්න ගියා නොකියාම කියලා කියන්නේ බා පුදුම නැරවිල්ලද? ගෙදර මෙලෝ වැඩක් කරන්නේ නැහැ. ඊතර පැටි සීනි. ඕන. ගෙදර වැඩක් කරන්නේ නැහැ. නෑ වැඩ කරන්න වෙන්නේ ඔහොම නලව ඉන්න වෙයි. ඔව් හරි. ඔහොම ගෙදර එක්ක යන්න. तेरे मेरे बीच ने तेरे मेरे बीच ने භීෂණ के सहे ये बंधन अंजा විරුවේ කයිල මූ යන වැඩිලා කියලා ඒකලේ මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ නෑ නම ඇත්තට කියන්නේ මගේ සච්චිනි දාලා මම කොහෙවත් යන්නේ නෑ වැඩි ඇද්දෝ කොන්දර ගන්නනේ මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ නෑ අපි රෝණ මහත්තයා දින අපේ ගමේ පොලිස් නිලධාරි මහත්තයෙක් කොහොම ආදිරේ මතක් කරන ඇවිල්ලා ඉන්නේ දැන් මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ මගේ සකිනි දාලා මම කොහෙවත් යන්නේ නෑ මගේ සකිනි දාලා මම කොහෙවත් යන්නේ නෑ මට බොම්බේ දිල්ලි රෝමේ යන්න බොම්බේ දිල්ලි රෝමේ යන්න ඔයා කමද දාවලා යෝ බලන්න එපා කොච්චර ඉලියද නංගම්මනි අනේ අපිට මොකෝ මගේ මාමන්ඩිය හැමදා බුදු පුණා මගේ මාමන්ඩිය හැමදා බුදු පුණා මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ නෑ මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනේ ආ ෂොට් එක රත්තරන් අපේ ෂොට් එක
ආයි කිව්වා. ඕන දෙයක් වුණාවේ මම යනවා යන්න ලුණාවේ මගේ ආදර පෙම් කතාවේ මගේ කමල තමයි ලතා හිත පීරර රතුණයිල පනාවේ දැන් වැඩේ තියෙන්නේ කවදාවත් ඔහම සින්දුව අමතක වෙලා නැහැනේ. මේව දකින්නකොට ටීවී කේට අමතක වෙලා මේව නම් දැකලා නැහැ කවුරුවත් මම ටීවී ඇස් දෙක රතු වෙලා තියෙන්නේ. කාගේද මගේද වාගේනේ හොලා රකුල්ලා තඩි උකුණු හිටියේ ඇයිදෝ හත් වෙලාම තඩි උකුණු හිටියේ ඇයිදෝ හත් වෙලාම ඇයිදෝ හත් වෙලාම ඔය එන ගාන කිව්වා උකුණු හිටියේ ඇයිදෝ හත් වෙලාම තඩි උකුණු හිටියේ ඇයිදෝ හත් මම වීඩියෝ කරලා අනිබෝ